මිත්‍රවරුනි කෝටි ලක්ෂයේ හොරු තාම හවුන්නේ නැහැ නේද? කෝටි ලක්ෂයේ රුපියල් කෝටියව ලක්ෂය හොරකම් කරලා තියෙන හොරු තාම හවුන්නේ නැහැ නේ. හැබැයි මේ වෙනකොට ඔය පොඩි පොඩි සූපින් කෑලි මේ කෙහෙලියලා වගේ රාජිතලා වගේ ඊළඟට නිශාන්ත වික්‍රමසිංහලා වගේ ඔය ඊළඟට ඔය මේ කවුදානේ අර මේ කැලණියේ දුටු ගැමුණු අන්න ඒ වගේ ඔය පොඩි පොඩි සූපින් කෑලි ටික මාට්ටු වෙගෙන යනවනේ. දැන් කෙහෙලියෙක් ඒ රාජ්‍යතාන්ත්‍රයේ යට ඉන්න තව 12 දෙනෙක් මාට්ටු වෙලා තියෙනවනේ. ඔయిత වැඩි ඉස්පිරිතාලයට ගිහින් බලන්නකෝ අර ඇටෙන්ඩන්ට් ජරාව දෙන්න ඕනේ. ගේට්ටු කාර්යයට ජරාව දෙන්න ඕනේ. ඔය හැම තැනකම ඇයි උඩේක කෝටි ගණන් වලින් ගහනකොට යට එක රුපියල් 100ක් හරි ගන්නවා. ඒ සිස්ටම් එක එහෙම තමයි හැදිලා තිබුණේ. දැන් මේ වටයාගෙන යනවා නේද? සම්පූර්ණයෙන්ම මේ ඉන්න හොරු 70 එකාව කොටු වෙගෙන යනවනේ. අද ඊටාම සතුරු දවසක් ඔය මේ මහින්ද රාජපක්ෂගේ හෙරලියගේ නාමල් රාජපක්ෂගේ දයාබර මෑණියන්ගේ මලනුවන් අද එක්කන් ගියානේ. ඒ ඇලිගේෂන් ඇවිල්ලා මේ ඉන්න චූටි කෑලියානේ. මොකද්ද ඒ අර ඩොලර් 4000 ගාණයි තව තැනක ලක්ෂ 12යි රුපියල් ලක්ෂ 12යි ඕම පොඩි කෑලිනේ. මේ අක්කෝ ඇත්තට කරලා තියෙන හොරකම් හරියටම ජනතාවට කිව්වොත් එහෙම මුංග හිටෝල පස් ගහන්නේ ඇන අර කුරුසේ තියලා ඇන ගහන්නේ. ඒ තරම් අපරාධ කරපු මිනිස්සු මුන්. ඔය රාජපක්ෂ පවුලේ එකෙක්නේ ඔය. දැන් හෙට අනිද්දාට වැල්ල පිටින් එයි. මම අර ඉස්සෙල්ලා කිව්වා නේද කෝටි ලක්ෂයේ හොරු කියලා. ඔය බැසිල් රාජපක්ෂගේ නාමල් රාජපක්ෂගේ ඊට පස්සේ ඔය ඉන්න හෙරලියගේ අරුන් මුන්ගේ ඔක්කොම යෝෂිතලාගේ අරුමුන් ඔක්කොගෙම උන් එකෙක්වත් මේ උන් හොරා කාපු මේ ජනතාවගේ රීරි මාංශේ හොරා කාපු ඔය කාලකන්ණි හැටි කරේ එකෙක්වත් උන්ගේ නම් වලින් නෙවෙයි ඔය සල්ලි ආයෝජනය කරලා තියෙන්නේ. දැන් ඊයේ පෙරේදා කතාවක් ආනේ කෙහෙලියගේ දැන් උන්ට තියෙන වත්කම් ඇරෙන්න උගේ ළඟ හිටපු අර ක්ලාක්ලා මේ වෙනකොට ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වෙලා සමාජයට ඒවත් කරන්න ඇති අර ඉන්න අමාත්‍යාංශවලම කොන්ත්‍රාත් තමයි කරන්න ඇත්තේ. උන් කෝටිපතියෝ. සමහරුන්ගේ දේපල කෝටි 45යි සමහරුන්ගේ දේපල කෝටි 95යි. ඔහොම එක එක තියෙනවා. දැන් ඒවා මාට්ටු වෙලා තියෙන්නේ ඈ. ඒ ඔක්කොම මාට්ටු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කෙහෙලියගේ ප්‍රිය භාර්යාව විසින් කෙහෙලිය හොරකම් කරන සල්ලි ආයෝජනය කරලා තියෙනවා. කෙහෙලියගේ ළඟ වැඩ කරපු ක්ලාක්ලා පියන්ලා අරුමුන් හරහා ඩ්‍රයිවර්ලා උමුන් හරහා ආයෝජනය කරලා තියෙනවා. ඒ ආයෝජන කළ එක එක ව්‍යාපාර පටන් අරගෙන ඒවා දැන් එන විශාල ලෙස උඩට නැගලා තියෙනවා. දැන් ඒවා මාට්ටු වෙලා තියෙන්නේ. දැන් ඒවා ඔක්කොම ගණන් හදපුවාම කෙහෙලිය ළඟ කෝටි 250ක් 300ක් 500ක් වගේ ගාණක් වෙන්න පුළුවන්. හැබැයි කෝටි ලක්ෂයක් වගේ ගාණක් බැසිල් රාජපක්ෂගේ හොයන්න. බැසිල් රාජපක්ෂ විතරක් ආයෝජනය කරලා තියෙනවා කෝටි ලක්ෂේවා 3-4ක් තියෙනවා. කෝටි ලක්ෂේවා 3-4ක් තියෙනවා. ඔය නාමල් රාජපක්ෂගේ ආයෝජන තියෙනවා කෝටි ලක්ෂේ 50000 ආයෝජන 2-3ක්. ඒවා වෙන වෙන පුජ්‍යලෝ හැන්ඩල් කරගෙන යනවා. ඒවල තොරතුරු දැන් ඔක්කොම CID එකට හම්බෙලා තියෙන්නේ. හෙට ආයෙනිදා වෙනකොට බඩු බනිස් වෙනවා ඒගොල්ලොන්ටත්. දැන් මේ වෙලේ ඒවා හොයාගෙන යනවා. මේවා කුජීත වෙන්න කෙලවෙනවා. දැන් ඔය CSN නාලිකාවේ ඉඳලා ඔය අක්කුන්ගේ මොන්න තරම් මේ තියනද එක එක ඔය දැන් මේ විලාවේ ඔය නිශාංක සේනාධිපති කියන්නේත් එකෙක් තමයි. ඒ ගෝඨාභයගේ සල්ලි හොරා. ගෝඨාභය හොරකම් කරන සල්ලි ආයෝජනය කරලා ප්‍රවර්ධනය කරගෙන යන්නේ ඉත්ත තමයි ඔය නිශාංක සේනාධිපති. ඒවත් දැන් තොරතුරු ඔක්කොම එකතු වෙලා තියෙන්නේ. ඒවා තොරතුරු විමර්ශනය වෙමින් තියෙන ගවේෂණය වෙමින් තියෙන්නේ. හෙට අනිද්දා වෙනකොට ඉස්සර වගේ මෙහෙම තොරතුරු හොයලා අර ගවේෂණශීලී මාධ්‍යවේදියා කියලා තොරතුරු ටිකක් හොයලා ඒක පත්තරයක දැම්ම එතනින් ඉවරයි. දැන් එහෙම වෙන්නේ නැහැ. දැන් වැඩේ ලස්සන්ට යනවා. හෙට අනිද්දා වෙනකොට බලන්න රාජපක්ෂ පවුලේ
කෝටි ලක්ෂේ සුපිරි ජයමල්ල දිනාගත් ජයග්‍රාහකයෝ 15ක් 20ක් එළියට එන්න නියමිතයි. අන්නේ සල්ලි ටික ගත්තාම අපේ රටේ ඔය තියෙන ණය ටික බේරගන්න රටේ රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න සෑහෙන කාලේ අවුරුදු ගානකට පඩි ගෙවන්න හොඳටම ඇති. හොඳටම ඇති. ඒ තරම් සල්ලි ප්‍රමාණයක් මේ කාලකන්ණි හැති කරේ හොරකම් කරලා ගිලලා තියෙන්නේ. මුන්ගේ දරුවෙකුටවත් හරියයිද මේ තරම් මුන්න තරම් අපතියෝද මුන් අර අහිංසක දුප්පත් මිනිස්සු එදා වෙලා හොයාගන්න බැරි මිනිස්සු ගෙවන බදු සල්ලි වලින් නෙමේ සක්කිලි හැත්ත ඔක්කොම හොරකම් කරලා තියෙන්නේ. මුන්ට හෙන හත නෙවෙයි මේ ලෝකයේ මේ අර ඉරානේ ගහම මිසයිලයක් හැරේ ඇවිල්ලා මුන්ගේ පවුල් පිටින් හැදි ගෑලා එන්න වදින්න එපා. මුන්න තරම් කාලකන්ණි ඇත්තටම කේන්ති. ඇත්තටම කේන්ති මුන් මේ තරම් හොරා කාලද කියලා. ඊට වැඩිය කේන්ති උන්ව සාධාරණීකරණය කරන්න උන්ට කඩේ යන කාලකන්ණි හැත්තට. ඉස්සලාම ඇත්තටම උන්ට පසපැතර පිහින් ඇල්ලලා ඉන්න ඕනේ ඉස්සලාම උන්ට. මොකද මෙච්චර අපරාධයක් කළා. තාමත් උන් සුදනෝ කියලා දඟලනොන් එක්ක ඌ හොරා කාලා තියෙන්න ඕනේ. නැත්තම් ඔගේ වෙන මොකක් හරි විශාල ලෙඩක් තියෙන්න ඕනේ. ඒක නිසා අපි ඉක්මනින් බලමු මේ අපි රටේ පුරවැසියෝ හැටියට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දීලා දෙමු. මේ හොරු ටික ගාල් කරලා මුන් හම්බ කරපු සියලු දේපොළ හොරා කාපු සියලු දේපොළ නැවතත් අත්පත් කරගෙන රටේ අභිවෘද්ධිය උදෙසා යොදවන්න අවශ්‍ය කරන පසුබිම හදාගන්න අපි දෙන්න පුළුවන් උපරිම සපෝට් එක දෙමු. දීලා මේ රට හොඳ සුන්දර රටක් කරගමු. එහෙනම් සියලු දෙනාට යහපත උදා වේවා. මේවා අවබෝධයෙන් ඉන්න ඉතාම ශක්තිමත් ලෙස අවබෝධ කරගන්න ඕගොල්ලන්ට දෙන්න පුළුවන් හැම සහයෝගයක්ම හැම තොරතුරක්ම දෙන්න මෙන්න මේ හොර කාලකන්ණි රැළ කුජීත කළා දාන්න. ආයි හම්බෙමු.